දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩුපීඩන කලාපය ඉදිරි පෑ 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අඩුපීඩන කලාපය මේ වන විට මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින් ස්ථානගතව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ. ගිනිකොන දෙක බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය මේ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 700ක් පමණ ගිනිකොන දෙසට වන තමයි ස්ථානගතව පවතින්නේ. මේ පද්ධතිය ඉදිරිපෑ කීපය තුළ පීඩනාපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමේ වැඩි හැකියාව තමයි පවතින්නේ. ඉන්පසු මේ පද්ධතිය ක්‍රමයෙන් බටහිරට බරව වයඹතිසර ගමන් කරමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළාසන්නයට පැමිණීමේ හැකියාව තියෙනවා විශේෂයෙන් ජනවාරි මාසයේ 8 වෙනිදා දක්වා වෙනකොට. පසුව මේ පද්ධතිය බලපෑම හේතුවෙන් විශේෂයෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. කාලගුණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන අනාවැකි පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියන අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. මේ අතර සියමලාණ්ඩුව ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග ඇතිමලේ කොටියාගල මාර්ගයේ ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් මොනරාගල බෝහිටිය ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගසක් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම අවස්ථාවේදී අදාළ නිවසේ දරුවන් සමග පුද්ගලින් 5 දෙනෙකු පමණ රැඳී සිට ඇති අතර කිසිවෙකුටත් ඉන් හානියක් සිදුව නැහැ. පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය නැවතත් වසා දමා තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව පවතින අයුරුයි මේ. මෙදා නත්තලට සතුසින් තෑගි වැස්සක් රක්ෂපතියන් 25ක් සමගින් 1 මිලියනපතියෙක් පවුල් පිටින් මැලේසියාවට රට සවාරි ජයග්‍රාහකීන් 55 දෙනෙකුට රුපියල් 50,000ක් වටිනා නොමිලේ සතොස සාප්පු සවාරි ලංකා සතොස ඔබටත් ලාභයක් රටටත් ලාභයක්. ඒ අනුව ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමටයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කටයුතු කර ඇත්තේ. කඳු ආශ්‍රිත සහ කණ්ඩි කඩා වැටීම යෝග නිවාස අසල කණ්ඩි තියෙන ජනතාව සහ ජලය ගලා බැසෙන ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව ඒ වගේම කඳු ආශ්‍රිත තැනිතලා බිම්වල ජීවත් වෙන ජනතාව මේ සම්බන්ධ සැලකිලිමත් යුතුයි. විශේෂයෙන්ම යම් ආකාරයක නායෑමක් සිදු වුත් එම තැනිතලා බිමට පැමිණලා එම රොන් මඩත් එක්ක ජීවිත හානි සිදුවීමේ හැකියාව පවතින නිවාස වලට හානි වෙලා ඒ නිසා ඔබ සිටින ප්‍රදේශයේ වර්ෂාපතනයේ ක්‍රමික වර්ධන නිරීක්ෂණය වුත් එම ස්ථාන ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යන නිසා ඉල්ලා සිටිනවා. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊශ්‍රායල් රැකියාවේ විශ්වාසයේ සන්නාමය සහස්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. හැඩෝය මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පවතින්නේ එහි ජල මට්ටම ඊයේ දිනේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ශනිකව වැඩිවීමක් දක්නට ලැබුණා. මහවැලි ගඟේ මනම්පිටිය ජල මිනුම් මධ්‍යස්ථානයේ ඊයේ දිනේ ජල මට්ටම් අවදාන මට්ටම දක්වා පැමිණ තිබුණත් ඊට වඩා ඉහළ මට්ටමක යමින් තිබුණත් මේ වන විට අඩු වෙමින් පවතිනවා. අනිකුත් සියලුම ගංගාවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය මට්ටමේ පවතින්නේ. බලාපොරොත්තු වෙන්න ඕන ඉදිරියේ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට අපගේ ප්‍රධාන ගංගා ජලාශවල සමස්ත ධාරිතාවය 82ක විතර සාමාන්‍යයක පවතින්නේ. ප්‍රධාන ජලාශ 73න් 22ක් මේ වන විට වාන් දැමීම හෝ විවෘත කරලා ජලය අඩු කිරීම සිදු කරනු ලබනවා. මධ්‍ය ප්‍රමාණයේ ජලාශ වලින් දැනට ජලාශ 21ක වාන් දැමීම සිදු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.